ඉතින් මම අද රැඳී ඉන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ සාන්තිපුර ගම්මානයේ ලංකාවේ උසින් වැඩිම ගම්මානයේ විදිහට සැලකෙන ස්ථානය තමයි මේ සාන්තිපුර ගම්මානය. 1962 වගේ කාලයක මෙතනදී අපි කිකිලියාමාන කඳුවැටිය තමයි අපිට පේන්න තියෙන්නේ. කිකිලියාමාන කඳුවැටිය පහළ කොටසේ මේ විදිහට නිර්මාණය කර ගම්මාන. ඉතින් ලංකාවේ උසින් වැඩිම ගම්මානය වගේම අපිට මේ ගම්මාන තුල දකින්න පුළුවන් ලංකාවේ උසින් වැඩිම විහාරස්ථානය, ඒ වගේම ක්‍රිස්තියානි පල්ලිය, කෝවිල, ඊට පස්සේ උසින් වැඩිම පිහිටි ජලාශය ඒ වගේ. ඉතින් මෙන්න මේ සාන්තිපුර ගම්මානේ වර්තමානයේ ක්‍රියාත්මක වෙනවා view point එකක්. ඒ view point එකේ තමයි මම මේ වෙලාවේ රැඳලා ඉන්නේ. ඉතින් ඇත්තටම මේ ලංකාවේ උසින් වැඩිම ගම්මානේ මේ තියෙන view point එකට ඉතාමත්ම සුවිශේෂී තැන් කීපයක්ම බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි මේ පැත්තෙන් ගමු රවින්දු. කිකිලියාමාන කඳුවැටිය තමයි මේ පැත්තෙන් පෙන්වන්නේ. ඊට පස්සේ අපි ඔහොම මේ පැත්තට ફોකස් කරමු. මෙන්න මේ පේන්න තියෙන්නේ ලංකාවේ උසින් වැඩිම පිදුරු තලාගල කන්ද. ඉතින් පිදුරු තලාගල කන්ද සම්පූර්ණයෙන්ම ඔය පැත්තෙන් දකින්න පුළුවන්කම ලැබෙනවා. මේ ශාන්තිපුර ගම්මානයට වඩා ශාන්තිපුර ගම්මානය අඩි 7300ක විතර මුහුදු මට්ටමේ සිට උසකින් තමයි පවතින්නේ. ඉතින් ශාන්තිපුර ගම්මානට වඩා අඩි 929ක අඩි 900කට වැඩි ප්‍රමාණයක් උසින් තමයි පිදුරු තලාගල කන්ද තියෙන්නේ. ඉතින් මෙතන ගත්තත් අපි ෂුට අර පැත්තට ගමු. ඈත පේනවා සප්ත කන්‍යා කඳුවැටිය. ඔය ටවර් එකට එහා පැත්තෙන්. මෙන්න මේ පැත්තට ගත්තොත් අපිට සප්ත කන්‍යා කඳුවැටිය කෙරවලෙහි අන්න ටවර් එක ළඟින්ම වගේ පේනවා. දකින්න පුළුවන්ද ශ්‍රීපාදය? ශ්‍රීපාද ස්ථාන ඉතාමත් පැහැදිලිව දකින්න පුළුවන්. මොකද සබස් ස්වරූපක නම් මේක දකින්න වෙන්නේ නැහැ. මොකද අධික සීතලක් මේ ප්‍රදේශයේ තියෙනවා. මේ ඉර එළිය තියෙන අද වගේ දවසක හොඳින් දකින්න පුළුවන්. සප්ත කන්‍යා කඳුවැටිය සහ ඒ කෙරවලෙහි තියෙන ශ්‍රීපාද ස්ථානය. ඊට පස්සේ මෙන්න මේ පැත්තට ගත්තට පස්සේ හග්ගල කඳුවැටිය දකින්න පුළුවන්. ඒ වගේම දෙකේ වල එකම තියෙනවා. අන්තිමට වෙනවා. දෙකේ වලත් එක්ක මේ තියෙන්නේ නුවරඑළිය නගරය. ඉතින් මෙතනට පැහැදිලිව මේ මම කිව්ව නුවරඑළිය නගරයේ දෙකරි බව හග්ගල කඳුවැටිය, සප්තකන්‍යා කඳුවැටිය, ශ්‍රීපාදස්ථානය, කිකිලියාමාන කඳුවැටිය, පිදුරු තලාගල මේ වගේ සුවිශේෂී තැන් ගණනාවක්ම දකින්න පුළුවන් විදිහට තමයි මේ ශාන්තිපුර ගම්මානේ මේ view point එක හැදලා තියෙන්නේ. ඉතින් විශේෂත්වය හැම පැත්තෙම ගත්තාම ඊටාත්ම දර්ශනීය දේවල් ටිකක් දකින්න පුළුවන්. සුවිශේෂී තැන් කීපයක් නරඹන්න පුළුවන්. එකම තැනක් විදිහට තමයි මෙතන නිර්මාණයලා දෙන්නේ. ඉතින් අපි යාළුවන්ට ආරාධනා කරනවා මෙතනට ඇවිල්ලා මේ සුන්දර සිසිලසත් එක්ක මේ තියෙන මට පරිසරය නරඹන්න කියලා.